අපිට දැන් දකින්න හම්බෙන්නේ රංගමයුර නර්තන අංගයක් විදිහට අපි විචිත්‍රත්වය ගැන හිතන්න ඕන. මම හිතන්නේ විචිත්‍රත්වයේ නිර්මාණය කරන හරි අපූර්වට හිතපු නර්තන අංගයක් තමයි අපි මේ දැන් දකින්නේ. ඔව් මම ඇත්තටම අපි දැන් ගොඩක් මයුර නර්තන දැක්කා. රණ මයුර නර්තන දැක්කා. ඒ අතරේ සුවිශේෂයි. මේ නර්තනයේ තියෙන සුවිශේෂී බව රැඳිලා තියෙන මේ රංග වස්ත්‍රාභරණ කට්ටලේ විචිත්‍ර භාවය සහ අපේ ශිල්පිනින් මේක නිර්මාණශීලීව හසුරවන ආකාරය. ඒ වගේම උමංග මේ රිද්මය බලන්න මේ නර්තනය තුළ පවත්නා වූ රිද්මයත් සමග තමගේ රංග වස්ත්‍රාභරණයෙන් තමයි මේ නර්තනය අපූර්ව බව ඕන් එකතු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ රංග වස්ත්‍රාභරණ වල වර්ණ අපි දැක්ක බොහෝ මයුර නර්තන වල පැවතිච්ච වර්ණයන් වඩා හාත්පසින් වෙනස්ම වර්ණයක් මේ නිර්මාණකරුවන් භාවිතා කරනවා. මේ සඳ පහන් රාත්‍රිය අඳුර කහ වර්ණය එකතු කරන විචිත්‍රත්වය තමයි මේ රණ මයුර නර්තනයේ ප්‍රදර්ශනය වෙන්නේ. ඇතම් දේවල් වලට සම්ප්‍රදායන් රාමුවෙන් පිටට යන්න ඕන. ඒකේ අලංකාරීත්වය පෙනෙන හරි අපූර්ව දර්ශනයක් ඔබට දකින්න හම්බෙනවා ඇති. උරුගුවනින් ලබා ගන්න දර්ශනත් එක්ක හරි අපූර්ව නර්තනාංගයක් මේ නර්තනාංගය. ඒ වගේම තමයි මම අපි කතා කරනකොට මේ නිර්මාණකරුවන් ශිල්පීය ප්‍රතිභාව කතා කරන්න ඕන. හුදෙක් පටු චලනයන්ට කොටු නොවි තමයි රංග වස්ත්‍රාභරණයේ විචිත්‍රත්වය පැහැදිලිව ප්‍රදර්ශනය කිරීමට හැකිවන පරිදි ගොඩ කරගත් සංචලන සමුදායක් උන් නර්තන නිර්මාණයට භාවිතා කරනවා. ඒ නිසයි මේ නර්තනයේ අපූර්ව බව රැඳිලා